මේ ළඟදී නාදුන ලියුමක් මගේ නමින් එවලා තිබුණා. ඒ ලියුමේ තිබුණේ ඔහුට හැමදේම අහිමි වුණා කියලා. ඒ හැම දෙයකටම හේතු වුණේ අද කළ යුතු දේවල් හෙටට කල් තැබීම කියලා ඒ ලියුමේ ලියලා තිබුණා. අපිටත් හැමදාම හෙට වෙනුවෙන් අද කරන්න තියෙන වැඩේට කියන්න හේතු 1000ක් තියෙනවා. ඒකට වෙලාවක් නැහැ. පස්සේ කරන්නම්, ඇඟට අමාරුයි, නිදිමතයි වගේ හේතු අපේම නිදහසට මවාගෙන කියන්න අපි පුරුදු වෙලා ඉන්නවා. ඒත් අපි නොදන්න ඇත්ත හැම හෙටකටම පදනම වෙන්නේ අද. ඔයාගේ හෙට වෙනස් වෙන්න ඕනේ නම් අද ඒ වෙනසට පියවරක් තැබිය යුතුමයි. මට ලැබුණු ඒ ලියුම එවලා තිබුණේ වැඩ කල් දාන අපි වෙනුවෙන්මයි. ඉතින් ගොඩ යන්න නම් හෙට ඉවර කරන්න ඕන වැඩ අදම පටන් ගන්න ඕනි. අපි බලාපොරොත්තු වෙන අනාගතය හැදෙන්නේ අද කරන විකල්ප වලින් කියලා අපි මතක තියාගන්න ඕනේ දෙයක්.